ඔයත් පාඩම් කරන්න ඕනේ කියලා හිතලා ටයිම් ටේබල් එකක් හදලා වැඩ කල් දානවද? නෑ මේක හෙට කරමු, දවල්ට කරමු, තව ටිකකින් කරමු. ඔහොම හිතලා වැඩ කල් දානවද? ඉතින් මෙන්න මේකට තමයි අපි procrastination කියන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ මේ ප්‍රශ්නෙට මුහුණ දීලා overcome කරන්නේ කොහොමද කියලා බලමු. Welcome to Study Blueprint YouTube channel. ඉතින් කලින් කිව්වා වගේ අද අපි මේ වීඩියෝ එකේ procrastination වලින් මිදෙන්නේ කොහොමද කියලා බලමු. procrastination වල විවිධ වර්ග තියෙනවා. විවිධ හේතුන් මත procrastinate කරන අය ඉන්නවා. ඉතින් ඒ හැම වර්ගයකටම අයත් වෙන වෙනම solutions ටිකක් තියෙනවා. ඉතින් මෙතනදී වැදගත් step එකක් තමයි ඔයා මොන වර්ගයට අයත් වෙන procrastinator කෙනෙක්ද කියන එක හඳුන ගන්න ඕනේ. හඳුනගෙන ඒකට හරියන සොලියුෂන් එක තමයි ඔයා යූස් කරන්න ඕනේ. procrastination වල තියෙන වර්ග පහ මොනවද? ඒවා හඳුනගන්නේ කොහොමද? මොනවද මේ හැම එකිනාටම තියෙන solutions? මේ හැම දෙයක්ම අපි දීර්ඝව මේ වීඩියෝ එකේ කතා කරමු. මෙන්න පළවෙනි වර්ගය. The perfectionist. මේ අය බොහෝ විට එක සබ්ජෙක්ට් එකකට නැත්නම් සබ්ජෙක්ට්ස් දෙකකට ගොඩක් ફોකස් කරනවා. අනිත් ඒවා ගණන් ගන්නවත් නැහැ. ඉතින් මේක efficient දෙයක් නෙමෙයිනේ. ඔයා සබ්ජෙක්ට්ස් 3ක් 4ක් කරනවා නම් ඒ 3-4ටම ફોකස් කරන්න ඕන. එකකටවත් දෙකකටවත් ફોකස් කරලා ඒක මදි. හරි. ඉතින් මේ perfectionist මානසිකත්වයෙන් මිදෙන්නේ කොහොමද? උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. ඔයා මොනවා හරි එක සබ්ජෙක්ට් එකකට ගොඩක් කැමතියි. ඒ සබ්ජෙක්ට් එකට ඔයා ලකුණු 90ක් විතර මේ වෙද්දිත් ගන්නවා. හැබැයි ඒ තියෙන ඉතුරු ලකුණු 10 ගන්නත් ගොඩාක් මහන්සි වෙවි ගොඩාක් කාලය වැය කරනවා. ඉතින් මේක මං කලින් කිව්වා වගේම efficient දෙයක් නෙමෙයි. මෙතෙන්දී ඔයා අර ලකුණු 10 ගන්න වැය කරන වෙලාව වෙනත් සබ්ජෙක්ට් එකකට ફોකස් කළා නම් ඒ සබ්ජෙක්ට් එකත් මාස්ටර් කරන්න පුළුවන් නේද? ඉතින් මේකට සොලියුෂන් එකක් හැටියට මට කියන්න තියෙන්නේ මේ perfectionist මානසිකත්වය අත්හැරලා දාන්න කියලා. මොකද ඔයා සබ්ජෙක්ට් එකකට ලකුණු 95කට 90ටත් වැඩිය ගන්නවා නම් එතනින් එහාට තියෙන අර ලකුණු 5ට 10ට ගොඩක් වෙහෙස වෙන එක ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. ඒ කාලේ වෙනත් සබ්ජෙක්ට් වලට ફોකස් කරන්න යූස් කරන්න. මෙන්න දෙවෙනි වර්ගය. The avoider. මම නම් මේ වගේ අය ගොඩාක් දැකලා තියෙනවා. ඉතින් the avoider කියන කට්ටිය මොනවද කරන්නේ? මොනවද මේගොල්ලෝගේ තියෙන personality trait එක? ලෙසන් එකක් පාඩම් කරන්න කියලා හිතලා ඉඳගත්තට පස්සේ මේක කොච්චර දිගයිද, මේක මට ඉවර කරගන්න පුළුවන් වෙයිද, අනේ මට දැන් මහන්සි වගේ, මෙන්න මේ වගේ එක එක හේතු හිතලා වැඩේ අවොයිඩ් කරන එක තමයි මේ අයගේ තියෙන personality trait එක. ඉතින් ඔයත් මෙහෙම කරන කෙනෙක්ද? ඔයාට සොලියුෂන් එකක් හැටියට මට දෙන්න තියෙන්නේ මෙන්න මේ ස්ටෙප්ස් 3. පළවෙනි ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕන ඔයාට තියෙන ටාස්ක් එක පුංචි කෑලි වලට කඩා ගන්න. ඉතින් දැන් ටාස්ක් එක පොඩිනේ, මේක දිගයි කරන්න බෑ, මහන්සි කියන වගේ හේතු නම් හිතන්න බෑ. දෙවෙනි ස්ටෙප් එකට ඔයාට කරන්න තියෙන්නේ මේ ටාස්ක් එක පොඩි කෑලි වලට කඩාගත්තට පස්සේ ඒ එක පොඩි ටාස්ක් එකක් කම්ප්ලීට් කරන එකට ફોකස් කරන්න. ඒක මුලින්ම කම්ප්ලීට් කරන්න. ඒක විතරමයි ඔයාගේ ගෝල් එක වෙන්න ඕනේ. ඉතින් පළවෙනි ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවරුණාට පස්සේ දෙවෙනි ටාස්ක් එක කම්ප්ලීට් කරන්න උත්සාහ කරන්න. ඉතින් තර්ඩ් ස්ටෙප් එකේදී මේ විදිහට ඔයා පොඩි කෑලි වලට කඩාගත්ත ටාස්ක් ටික කම්ප්ලීට් කරගෙන යද්දී ඔයා මුළු ලෙසන් එකම ඉවර කරලා ඇති. මේ මෙතඩ් එක පාඩම් කරනකොට ලෙසන් එකක් කවර් කරන්න විතරක් නෙමෙයි. ඕනම ටාස්ක් එකක් කරද්දී මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. අවොයිඩර්ස් ලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි starting trouble. ටාස්ක් එකක් පටන් ගන්න අමාරුයි. ඉතින් starting trouble තියෙන කට්ටියට යූස්ෆුල්ම දෙයක් තමයි 5 minute rule කියන්නේ. ඉතින් මේ rule එක මොකක්ද? මේක යූස් කරන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම කතා කරපු ෂෝට් වීඩියෝ එකක් අපි පෝස්ට් කරලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. මෙන්න අපේ තුන්වෙනි වර්ගය. The busy procrastinator. ඔව්, මේ අයට දවසේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි වැඩ කරන්න ඕන පිළිවෙල ගැන කිසිම අවබෝධයක් නැහැ. පස්සේ කරන්නම් කියලා වැඩ කල් දාලා ඒ වැඩේ කෙරෙන්නෙත් නැහැ. ඉතින් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. මොනවා හරි ටාස්ක් එකක් කරන්න කියලා ඉඳගත්තට පස්සේ අන්න අර වැඩේ කරන්න තියෙනවනේ, අරයට මේක බාර දෙන්න තියෙනවනේ, අනේ මේකත් ඉවර කරන්න තියෙනවනේ කියලා වෙන වැඩ ගැන හිතලා තියෙන වැඩේ කරන්නෙත් නෑ, අර අනිත් වැඩ ටික කරන්නෙත් නෑ, කිසිම එකක් කරන්නේ නැතුවම යනවා. ඉතින් ඔයත් මේ වගේ කෙනෙක්ද? මේ වගේ අයට කියන්න තියෙන හොඳම සොලියුෂන් එක තමයි ඔයාට කරන්න තියෙන ටාස්ක් ටික එදිනෙදාට ප්‍රයොරිටයිස් කරලා ටයිම් ටේබල් එකක් හදලා ඒ විදිහට වැඩ කරන්න කියලා. ඔයාට දවසේ තියෙන්නේ පොඩි වැඩ ටිකක් කරන්න නම් to-do list එකක් හදාගන්න. ඔයා දවසේ ගොඩක් වැඩ කරනවා නම් ටයිම් ටේබල් එකක් හදාගන්න. මෙන්න හතරවෙනි වර්ගය. The deadline chaser. පුංචි කතාවක් අහමුද? අමල් කියලා කෙනෙක් ඉන්නවලු. අමල්ට දැන් අසයින්මන්ට් එකක් බාර දීලායි තියෙන්නේ. සති 2කින් එයා සබ්මිට් කරන්න ඕනේ. මුල් දවස් දෙකේම අමල් කිසිම වැඩක් කරන්නේ නැහැ.
අසයින්මන්ට් එක අල්ලන්නේවත් නැහැ. අන්තිමට දවස් 2ක් තියෙද්දි ඔන්න අමල් දැන් අසයින්මන්ට් එක කරන්න පටන් ගන්නවා. අසයින්මන්ට් එක කරන්න සති 2ක් දීලා තියෙද්දි දවස් 2කින් කරන්න බැහැනේ. ඉතින් උඩින් පල්ලෙන් මොනවා හරි ටිකක් කරලා සබ්මිට් කරනවා. ඒ කරලා ඉවරලා අපරාදේ මට තව ලකුණු ටිකක් ගන්න තිබ්බා. හොඳට මහන්සියලා මේක කරන්න තිබ්බනේ, කල් තිබ්බනේ කියලා හිත දුක් වෙනවා. අසයින්මන්ට් එකේ ලකුණුත් නැහැ. කාලෙත් අපරාදේ. ඉතින් ඔයත් අමල් වගේද වැඩ කරන්නේ? ඔයාට මං සොලියුෂන් එකක් කියන්න. මෙන්න ඩෙඩ්ලයින් චේසස්ලට තියෙන හොඳම සොලියුෂන් එක. ස්ටෙප්ස් 3ක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕනේ ඔයාට තියෙන අසයින්මන්ට් එකක් නම් ඒ අසයින්මන්ට් එක පොඩි පොඩි කොටස් වලට කඩාගෙන ඒ පොඩි පොඩි කොටසට එක ඩෙඩ්ලයින්ස් අසයින් කරගන්න. ඒ කියන්නේ පළවෙනි කොටසට ඩෙඩ්ලයින් එකක්, දෙවෙනි කොටසට ඩෙඩ්ලයින් එකක්, ඔය විදිහට එක කොටසට ඩෙඩ්ලයින්ස් වෙන වෙනම අසයින් කරගන්න. දෙවෙනි ස්ටෙප් එක පළවෙනි කොටසට විතරක් ෆෝකස් කරලා ඒ ඩෙඩ්ලයින් එකට වැඩේ ඉවර කරන්න try කරන්න. මතක තියාගන්න මේ ඩෙඩ්ලයින් එක දාලා තියෙන්නේ ඔයාමයි. ඔයාමයි ඔයාට චැලෙන්ජ් කරන්නේ. ඉතින් මේ ඩෙඩ්ලයින් එක ඇතුළත කොහොම හරි වැඩේ ඉවර කරගන්න try කරන්න. පළවෙනි කොටස ඉවර වුණාට පස්සේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ඩෙඩ්ලයින් එකට වැඩේ ඉවර කරන්න ફોකස් කරන්න. ඉතින් මේ විදිහට පුංචි ඩෙඩ්ලයින්ස් වලට වැඩ කරනවා ප්‍රැක්ටිස් වුණාට පස්සේ ලොකු ඩෙඩ්ලයින් එක වෙනකන් ඔයාට ඉන්න ඕනේ නැහැ. වැඩේ නිකම්ම කෙරලා ඇති. මෙන්න අපේ පස්වෙනි සහ අන්තිම වර්ගය. The overthinkers. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ප්‍රොක්‍රස්ටිනේටර්ස්ලට වැඩ කෙරෙන්නේ නැහැ, වැඩ කල් දානවා කියලානේ. හැබැයි මේ අය ටිකක් වෙනස් જાතියේ වර්ගයක්. මේ අය අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරලා අනවශ්‍ය දේවල් ගැන හිතලා කාලේ නාස්ති කරනවා. ඉතින් මේ නාස්ති කරන කාලෙදිත් ඔයාට ප්‍රොඩක්ටිව් දෙයක් කරන්න පුළුවන් නේද? ඉතින් මෙන්න උදාහරණයක් අහන්නකෝ. මේ අය දවසට පැය 12ක් 13ක් වැඩ කරලත් ඒ කරපු වැඩේ ගැන කිසිම කන්ෆිඩන්ස් එකක් නැතුව ගොඩක් නෙගටිව් සෙල්ෆ් ටොක් කරනවා. උදාහරණයට අනේ මට මේක පුළුවන් වෙයිද? මේ එක්සෑම් එක මට ගොඩ දාන්න පුළුවන්ද? මට හොඳට ලකුණු හම්බ වෙයිද? මගේ ලකුණු අඩු වුණොත් හැමෝම මම මෝඩයි කියලා කියයිද? මේ වගේ විවිධ දේවල් ගැන හිතලා කාලේ නාස්ති කරනවා. හරි. මේ අයට සොලියුෂන් එකක් හැටියට කියන්න තියෙන්නේ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඩෙවලොප් කරගන්න කියලා. සෙල්ෆ් කොන්ෆිඩන්ස් කියන දේ ගොඩක් වැදගත්. ඔයා මේ වෙනකන් මොකක් හරි වැඩ ප්‍රමාණයක් කළා නේද? ඒ කරපු වැඩ ගැන හිතන්න. ඒකේ තියෙන ප්‍රෝග්‍රස් එක ගැන හිතන්න. ඉතින් එහෙම කරද්දී ඔයාට පුංචි සතුටක් දැනෙයි. ඔයාට ඔයා ගැනම කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. මේ වගේ නෙගටිව් සෙල්ෆ් ටොක් කරනවා කියලා ඔයාට දැනෙන්න පටන් ගත්ත මොහොතේම ඕවර්තින්ක් කරන එක නවත්තලා ඔයා කැමති වෙනත් හොබි එකක් කරන්න. ස්කෙචිං වෙන්න පුළුවන්, පොඩි වෝක් එකට යන්න වෙන්න පුළුවන්, පොඩි සින්දුවක් අහන්න පුළුවන්. මේ වගේ ඔයාව ඩිස්ට්‍රැක්ට් කරගන්න. ඕවර්තින්ක් කරලා නෙගටිව් සෙල්ෆ් ටොක් පුළුවන් තරම් අවොයිඩ් කරන එක තමයි හොඳම ටෙක්නික් එක. ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකේ අවසානයටයි අවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙනකම් ඔයා වීඩියෝ එක බැලුවා නම් ඔයා මොන වර්ගයේ ප්‍රොක්‍රස්ටිනේටර් කෙනෙක්ද සහ ඒ වර්ගයට අයත් වෙන සොලියුෂන් එකත් හඳුනගෙන ඇති කියලා මං හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට උදව්වක් වුණාද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා යන ගමන් අපේ YouTube community post එකකට රියැක්ට් කරලම යන්න. Bye bye.